උසස් පෙළ ව්‍යාකරණ සිංහල බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සහ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නය, 7 වෙනි ප්‍රශ්නය, 8 වෙනි ප්‍රශ්නයේදී මෙම ක්‍රියාපද ඇසුරෙන් ප්‍රශ්න එනවා. ක්‍රියාපද ගත් විට මෙය කොටස් දෙකකට බෙදනවා. අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා කියලා. මුලදී අපි අවසාන ක්‍රියා හඳුනා ගන්නවා. කිසියම් වාක්‍යයක් අවසන් කරන ක්‍රියාපද අවසාන ක්‍රියා වෙනවා. අවසාන ක්‍රියා ලෙස ශුද්ධ ක්‍රියා, කෘදන්ත ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, විධි ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා අපට ගන්න පුළුවන්. අපි දැන් වෙන වෙනම ක්‍රියාපද හඳුනා ගමු. අනවසාන ක්‍රියා ගත් විට අනවසානයේ යනු කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාපද වශයෙන් නොයෙදෙන ක්‍රියාපදයි. අනවසාන ක්‍රියා ගත් විට පූර්ව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා ලෙස පවතී.